වකුගඩු රෝගයේ අමිහිරි බව අත්විඳින ඇත්තන් බොහොමයි. එයට බාල, තරුණ, මහලු කියලා වෙනසක් නැහැ. රෝගයේ ඇති වේදනාව දන්නේ ඒ රෝගීන්ම පමණයි. ඒ හින්දා වකුගඩු රෝගීන් ආහාර පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුමයි. වකුගඩු කියන්නේ මිනිස් සිරුරට අත්‍යවශ්‍ය දෙයක්. එමගින් සිදු කෙරෙන්නේ රුධිරයේ ඇති අපද්‍රව්‍ය සහ අතිරේක තරල ඉවත් කිරීමයි. වකුගඩු ආබාධයක් තියෙනවා නම් එම කාර්යය නිසි පරිදි සිද්ධ වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවල මෙම අපද්‍රව්‍ය සහ අතිරේක තරල රුධිරයේ එක්රැස්වීමක් සිදු වෙනවා. එය ඔබේ රෝගී බව වැඩි කරන්නට හේතුවක්. ඒ වගේම ජීවිතයේ අවදානමට හෙළන්නක්. මෙම අපද්‍රව්‍ය හා තරල රුධිරයට එකතු වන්නේ අපි ආහාරයට ගන්න කැම බීම මගින්. ඒ නිසායි වකුගඩු ආබාධයකදී වෛද්‍යවරුන් නිර්දේශ කරන කැම බීම ආදී නිර්දේශිත පිළිවෙලටම ගත යුත්තේ. එමගින් රුධිරයේ අපද්‍රව්‍ය හා තරල එක්රැස්වීම පාලනය වීමක් සේම වකුගඩු වලට පැවරෙන කාර්යය සැහැල්ලු කර එම ඉන්ද්‍රියයන් වලට විවේකයක් ලබා දෙනවා. ඒ නිසා තමයි වකුගඩු වල ආබාධ සහිත රෝගීන් ආහාර පාලනය කිරීම වැදගත් වෙන්නේ. ඒ වුණාට එක් එක් පුද්ගලයා හට ඇති වී තිබෙන වකුගඩුවේ ආබාධ තත්ත්ව අනුව ආහාර පාලනය කර යුතු ආකාරය වෙනස් වෙනවා. එසේ වුවත් පොදුවේ වකුගඩු රෝගීන් මේ කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්. එහෙනම් අපි බලමු ඒ මොනවද කියලා. පළවෙනි දේ තමයි පොටෑසියම් අඩංගු ආහාර. පොටෑසියම් කියන්නේ සිරුරට අත්‍යවශ්‍ය දෙයක් වුවත් වකුගඩු රෝගීන්ට නම් ඒ හිතකර පෝෂකයක් වෙන්නේ නැහැ. හෘදය, ස්නායු හා මාංශ පේශිවල මනා ක්‍රියාකාරීත්වයට පොටෑසියම් කියන මේ khනිජ පෝෂකය අත්‍යවශ්‍යයි. වකුගඩු වල එක් වැදගත් කාර්යභාරයක් වෙන්නේ ශරීරයේ නියමිත පොටෑසියම් ප්‍රමාණය පවත්වාගෙන යාමයි. නමුත් ශරීරයේ අධික ලෙස පොටෑසියම් තිබීමෙන් හෘද ස්පන්දනය නැවතී යාමට පවා ඉඩකඩ තියෙනවා. ඒ අනුව ශරීරයේ ඇති පොටෑසියම් ප්‍රමාණය අධික ලෙස ඉහළ යාම අනුතුරුදායක තත්ත්වයක් වන අතර වකුගඩු රෝගීන් පොටෑසියම් වැඩි ආහාර වලින් වැළකීම නුවණට හුරුයි. පොටෑසියම් වැඩි ආහාර ලෙස පහත දැක්වෙන ආහාර වර්ග හඳුන්වන්න පුළුවන්. කෙසෙල්, අලිගැටපේර, අර්තාපල්, වියලි පළතුරු, තක්කාලි, චොක්ලට්, බිම්මල්, මාංශභෝග, තෙහි දොඩම් නාරං ආදී පැංගිරි කුලේ පළතුරු ආදිය පොටෑසියම් අධික ආහාර අතරට විශේෂයි. ඒ නිසා මෙම ආහාර ගැනීම අහිත කරයි. ඊළඟ දේ තමයි ප්‍රෝටීන් අධික ආහාර. මස්, මාළු, බිත්තර, කිරි, චීස් සහ අනිකුත් කිරි නිෂ්පාදනද, කඩල, කව්පි, පරිප්පු, සෝයා වැනි වියලි ඇට වර්ගද ප්‍රෝටීන් වැඩි ආහාර කාණ්ඩයට අයත්. දිනපතා ශරීරයේ වර්ධනයට සහ ශරීරයේ ගෙවී ගිය කොටස් අලුත් වැඩියා කිරීමට ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා. ඒවා අපි ලබා ගන්නේ අප දිනපතා ගන්න ආහාර මාර්ගයෙන්. එසේ ලබා ගන්නා ප්‍රෝටීන් ප්‍රයෝජනයට ගැනීමෙන් පසුව යූරියා නැමැති අපද්‍රව්‍ය බවට පත් වෙනවා. යම් පුද්ගලයෙකුගේ වකුගඩු නිසියාකාරව ක්‍රියා නොකරන විටක මෙම අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමේ අපහසුාවක් ඇති වෙනවා. එවිට යූරියා පිට කළ නොහැකිව ශරීරය තුළ එක්රැස් වෙනවා. එම නිසා වකුගඩු රෝගීන් හට ප්‍රෝටීන් අධික ආහාර ගැනීමේ පාලනයක් තිබිය යුතුයි. විවිධාකාරයේ වකුගඩු රෝග පවතින නිසා ඒවායේදී ලබාගත යුතු ප්‍රෝටීන් ප්‍රමාණද විවිධාකාරයි. ඔබ කාලයක සිට වකුගඩු ආබාධයකින් පෙළෙන්නෙකු නම් ආහාර මගින් ලබා ගන්නා ප්‍රෝටීන් ප්‍රමාණය අඩු කළ යුතුයි. කාලීන වකුගඩු රෝගයකින් පෙළෙන රාත්තල් 190ක් බර ඇති පිරිමි අයෙක් පිසින ලද ප්‍රෝටීන් අවුන්ස 6ක් දිනකට තම ආහාර මගින් ලබා ගැනීම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම කාලීන වකුගඩු රෝගයකින් පෙළෙන බර රාත්තල් 140ක් පමණ වන කාන්තාවක් දිනකට තම ආහාර මගින් ප්‍රෝටීන් අවුන්ස 4ක ප්‍රමාණයක් ලබා ගැනීම ප්‍රමාණවත් වෙනවා. දිනකට බිත්තරයක්, කුකුල් මස් කුඩා කැබැල්ලක් මේ හා සමාන වෙනවා. ඊළඟ දේ තමයි සෝඩියම් අඩංගු ආහාර. ඒ කියන්නේ ලුණු අධික ආහාර. වකුගඩු රෝගීන් එදිනෙදා ආහාර වේලෙන් ලබා ගන්න සෝඩියම් ප්‍රමාණය අඩු කිරීම ගුණදායකයි. ඒ කියන්නේ වකුගඩු රෝගීන් තම ආහාර වේල සඳහා ලුණු අඩුවෙන් එකතු කරගත යුතුයි. අධික ලුණු භාවිතය අධිරුධිර පීඩනය ඇති කරන්නටද හේතු වෙනවා. සාමාන්‍යයෙන් චීස්, කෙටි කෑම, සුප්, චට්නි හා සෝස් වර්ග, සොසේජස්, හැම්, බේකන්, සමහර ටින් කළ ආහාර ලුණු වැඩිපුර එකතු කරන ලද ආහාර විදිහට හඳුන්වන්න පුළුවන්. වකුගඩු රෝගීන් මෙවැනි ආහාර වලින් වැළකී සිටීම ඔවුන්ගේ සෞඛ්‍යයට ගුණදායකයි. ලුණු වැඩිපුර එකතු කරන ලද ආහාර ගැනීමෙන් ශරීරයේ තරල ප්‍රමාණයද වැඩි වෙනවා. මේ විදිහට ශරීරයේ අමතර තරල එක්රැස්වීම ශරීර සෞඛ්‍යයට ගුණදායක වෙන්නේ නැහැ. ඒ විදිහට ශරීරයේ අමතර තරල එක්රැස්වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා,
ඉදිමීම වැනි තත්ත්වයන් හා ශරීරයේ බර වැඩිවීමට ඉඩ ඇති බැවින් වකුගඩු රෝගයෙන් ලුණු තම ආහාර වේලට එක් කර ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟ දේ තමා පොස්පරස් අඩංගු ආහාර. කිරි සහ කිරි නිෂ්පාදන වන චීස්, පුඩින්, යෝගට්, අයිස්ක්‍රීම්ද, වියලි ඇට වර්ග, මාංශ භෝග, මස් වර්ග, බීම වර්ග, ඒ කියන්නේ කෝලා වර්ග, බියර් ආදිය පොස්පරස් වැඩි ආහාර විදියට හඳුන්වන්න පුළුවන්. පොස්පරස් කියන්නේ ශරීරයේ අස්ථි ශක්තිමත්ව හා නිරෝගීව තබා ගැනීමට උපකාරී වන පෝෂකයක්. නමුත් වකුගඩු රෝගී තත්ත්වයකදී රුධිරයේ ඇති පොස්පරස් සහ කැල්සියම් සමතුලිතතාවයේ බිඳ වැටෙනවා. ඒ වගේම වකුගඩු රෝගී තත්ත්වයකදී ශරීරයේ වැඩිපුර ඇති පොස්පරස් ප්‍රමාණය ඉවත් කිරීමට වකුගඩු වලට හැකියාවක් නැහැ. මේ නිසා රුධිරයේ පවතින පොස්පරස් මට්ටම ඉහළ යන අතර කැල්සියම් ප්‍රමාණය පහළ වැටීමක් සිදු වෙනවා. ඒ අනුව රුධිරයේ ඇති පොස්පරස් මට්ටම පාලනය කිරීමට නම් වකුගඩු රෝගීන් ඉහතින් සඳහන් කළ පොස්පරස් අධික ආහාර පාලනය කළ යුතු වෙනවා. ඊළඟ දේ තමා දියරමය ආහාර. වකුගඩු රෝගීන් ගත යුතු දියර ප්‍රමාණය සීමා කළ යුතු වුවත් එක් රෝගියාගේ රෝගී තත්ත්වය අනුව සීමා කළ යුතු දියර ප්‍රමාණය වෙනස් වෙනවා. රුධිර කාන්දු කරන රෝගීන් වෛද්‍ය උපදෙස් මත ගත යුතු දියර ප්‍රමාණ තීරණය වෙනවා. ඩයලිසිස් කරන ඇතැම් රෝගීන් ඔවුන්ගේ ශරීරයේ තිබෙන දියර සමතුලිතතාවය සහ යහපත් රුධිර පීඩනයක් පවත්වා ගැනීමට ප්‍රමාණවත් තරමේ දියර ප්‍රමාණයක් ගත යුතුයි. අදාළ රෝගියාගේ මුත්‍රා පිට වෙන ප්‍රමාණය මැන එම ප්‍රමාණයට වඩා වැඩිපුර වතුර කෝප්ප 2ක් හෝ 3ක් වශයෙන් ගත යුතු දියර ප්‍රමාණය තීරණය වෙනවා. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි ශරීරයට කැලරි ලබා ගත යුතු වන්නේ කොහොමද කියන එක. සාමාන්‍යයෙන් වකුගඩු රෝගියෙකු වැඩි කැලරි ප්‍රමාණයක් ලබා ගත යුතුයි. ශක්තිය ලැබෙන්නේ කැලරි මගින්. නමුත් මෙම රෝගීන් ලබා ගන්නා ප්‍රෝටීන් ප්‍රමාණය සීමිත නිසා ශරීරයට ලැබෙන කැලරි ප්‍රමාණය ඉතා අඩුයි. ශරීරයට අවශ්‍ය කැලරි ලබා ගත යුත්තේ පිටි සහ තෙල් ආහාර මගින්. නමුත් වකුගඩු රෝගියා දියවැඩියා රෝගියෙකුද වෙනවා නම් ඒ සඳහා විශේෂ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. හරි, අපි දැන් බලමු වකුගඩු රෝගීන්ට සුදුසු ආහාර මොනවද කියලා. පළවෙනිම ආහාරය තමයි මල්ගෝවා. මල්ගෝවා කියන්නේ වකුගඩු රෝගීන් සඳහා ඉතාමත් හොඳ එළවලුවක්. මල්ගෝවා කෝප භාගයකින් පමණ අපට සෝඩියම් මිලිග්‍රෑම් 9.3ක්, පොටෑසියම් මිලිග්‍රෑම් 88ක ප්‍රමාණයක්, ෆොස්ෆරස් මිලිග්‍රෑම් 20ක ප්‍රමාණයක් සහ ප්‍රෝටීන් ග්‍රෑම් 1ක ප්‍රමාණයක් අපේ ශරීරයට ගන්න පුළුවන්. දෙවැනි ආහාර වර්ගය තමයි බ්ලූබෙරි. බ්ලූබෙරි ග්‍රෑම් 148ක ප්‍රමාණයකින් සෝඩියම් ග්‍රෑම් 1.5ක්, පොටෑසියම් ග්‍රෑම් 114ක්, ෆොස්ෆරස් ග්‍රෑම් 18ක් සහ ප්‍රෝටීන් ග්‍රෑම් 1ක ප්‍රමාණයක් ශරීරයට ලබා ගන්න පුළුවන්. බ්ලූබෙරි වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා නිරෝගීතාවය ඉහළින් පවත්වා ගන්න උපකාරී වෙනවා. ඒ වගේම හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාවය අඩු කර ගන්නත් උපකාරී වන ආහාරයක් තමයි මේ බ්ලූබෙරි. තුන්වෙනි ආහාරය තමා බිත්තර සුදුමදය. ඇයි අපි බිත්තර කහමදේ මෙතනින් ඉවත් කරන්නේ? ඒකට හේතුව තමයි බිත්තර කහමදේ වැඩි ප්‍රමාණයක් පොස්පරස් අන්තර්ගත වීම. සාමාන්‍යයෙන් තැඹූ බිත්තර සුදුමද ග්‍රෑම් 66ක සෝඩියම් මිලිග්‍රෑම් 110ක්, පොටෑසියම් මිලිග්‍රෑම් 108ක්, ෆොස්ෆරස් මිලිග්‍රෑම් 10ක් සහ ප්‍රෝටීන් ග්‍රෑම් 7ක් අඩංගු වෙනවා. හතරවෙනි ආහාර වර්ගය තමයි සුදුලූණු. සාමාන්‍යයෙන් සුදුලූණු ග්‍රෑම් 9කින් අපිට සෝඩියම් මිලිග්‍රෑම් 1.5ක්, පොටෑසියම් මිලිග්‍රෑම් 36ක්, ෆොස්ෆරස් මිලිග්‍රෑම් 14ක් සහ ප්‍රෝටීන් මිලිග්‍රෑම් 0.5ක ප්‍රමාණයක් අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්. සුදුලූණු හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට, පිළිකා වැළැක්වීමට වගේම අපේ ප්‍රතිශක්තිකරණ ඉහළ නැංවීමටද උපකාරී වන දෙයක්. ඒ වගේම මීට අමතරව රතු බෙල් පෙපර්, සුදු හා රතු ගෝවා, රතු ලූණු, ඇපල්, ස්ට්‍රෝබරි, රතු මිදි, ඔලිව් තෙල්, කරවිල, පුහුල්, කොමඩු, වට්ටක්කා, පිපිඤ්ඤා, කැකිරි, ගොකටු, නීරමුල්ලිය, කෝමාරිකා, අක්කපාන, මුරුංගා, පොල්පලා හා නෙල්ලි වැනි ආහාර වර්ගද වකුගඩු රෝගීන්ට ගුණදායකයි. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ වකුගඩු රෝගීන්ට සුදුසු හා නුසුදුසු ආහාර වර්ග කිහිපයක් පිළිබඳ විස්තරයක්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න වගේම ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අපේ විශ්මදොරටු YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.